බලන්න සීතට ගස්සට නැරලා කොළ ඔක්කොම වැටලා නැරලා සීතල ආපුවම කොළ ඔක්කොම හැලෙනවා. වින්ටර් එකේදී කොළ හැලලා ඊට පස්සේ එන කොළ තාපාට සමහර ගෙඩි ඔන්න volontaarioilta gyaa Aphomati වලින් දැන් ඇවිදගෙන ආපහු වෙනවා. Dagan Rose පැත්තට ගියා. දැන් ඉන්නේ මම Aphomati and Stephanis කියන Stephanis කිලෝමීටර කියන්නේ. Aphomati හන්දිය ඉඳන් Stephanis හන්දියට එන පාර. Aphomati තව චුට්ටක් ඉස්සරහටදී Aphomati ඉවර වෙනවා. ඊට පස්සේ Stephanis පටන් ගන්නවා. මගේ නවාතන තියෙන්නේ Aphomati Stephanis බෝඩරේ තමයි Aphomati ඉවර වෙනවා. Stephanis ඉවර වෙනවා. ඉන්නේ රුමේනියාවේ ජීවිතේ රුමේනියා සුන්දර රුමේනියා හිතන තරම් මේ රුමේනියාව ගැන සුන්දර නෑ. පේනවනේ ධම්මාන සමහර තැන් තියෙනවා සමහර දේවල් තියෙනවා ලංකාව ඊට වඩා හොඳයි කියලා. යුරෝපේ උඩින්ම ඉන්න දියුණු සංවර්ධනයේ වලින් පවතින රටක්. උඩින් දුප්පත් යුරෝපේ දුප්පත් රටේ උඩින්ම ඉන්න රට තමයි. වෙනවා පිටිපස්සේ වගාබි දැන් මේක මේ දැන් මේවා මේ ට්‍රැක්ටර් දාලා හාලා තියෙනවා. දැන් අනිත් පැත්තට තේනවා. ට්‍රැක්ටර් දාලා හාලා ලෑස්ති කරනවා. දැන් වින්ටර් එකෙන් වගේ වහලා වුණා පස්සේ සමය පටන් ගද්දි ඕවා වගා කරනවා. දැන් මේ වින්ටර් පටන් ගද්දි ඒ ට්‍රැක්ටර් දාලා මොකද ඉතලේ ඔක්කොම ඊට පස්සේ ගිහලා ලස්සනට වෙනවා. ඊට පස්සේ සමය පටන් ගද්දි දැන් ගන්න පටන් ගන්නවා. මේ හරිය ගොඩක් තියෙනවා සූර්ය කාන්ත මල් ඒවා වවනවා. බඩ ඉරුඟු වවනවා. ඌ යායවා අර මගේ පිටපස්සෙන් තේන්නේ Aphomati ඉඳන් එයාපෝට් යන්න පුළුවන් හයිවේ. මේකෙන් යන්න පුළුවන් පිලොස්ටි ගියාකි තිනිසෝරා ගියාකි බ්‍රසෝ ගියාකි සේෆ්ටි කායමේ ගියාකි ගොඩක් ගටන්න ඕගෙන් ගිහිල්ලා මෙතනින් පටන් ගත්තාම කිලෝමීටර් 20ක්ම හයිවේ එක තියෙන එක දිගේ ගිහිල්ලා එයාපෝට් එක කිලෝමීටර් මෙහාට නමල් පාට වටිනවා. අද සීතල ටිකක් අඩු වුණා දවල් වෙද්දී. උදේ සීතල තිබ්බා. දවල් වෙද්දී පොඩ්ඩක් අඩු වුණා. දැන් නැති මම හිතන්නේ +10ට වගේ ඇති. උදේ නම් මීදුම බාලා ගොඩක් සීතල තිබ්බා. ඊයේ නම් -1 ගියා.
දැන් අද නම් ක්ලාස් වලට හැරිලා තියන්නේ ආයි.